උගුලන්නේ ඇස් මේ පාදඩ කොල්ලන්ට සිල්ල මේ තාම මං පෙන්නන්න ගත්තේ නෑ රැස් කට හින්ද නහින්න හදන උඹ තම අල්ලලා බඳින්නේ ගස් මගේ වචන උඹට වස් Hello guys, this is Buddha කියලා පිළිගන්න බ්‍රෝඩ් ෆැට් ගේමින් YouTube channel එකට මේ තමයි ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවිලා තියෙන්නේ මොකද්ද? ඔයාලා thumbnail එකෙන් දැක්ක දෙයක්ම තමයි. අද මම අරන් ආවිලා තියෙන්නේ BR වල මාස්ටර් ගහගන්නේ කොහොමද කියලා. ඉතින් ලංකාවේ ගොඩක් අය ප්‍රශ්නයක් තමයි BRCS වල මාස්ටර් තියා හැරෙයිපත් ගහගන්න බැරි එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා මාස්ටර් ගහන සුපිරි ටිප්ස් එක. මේ ක්‍රමයට ගහුවොත් ඔයාලට මාස්ටර් මේ ග්‍රෑන්ඩ් මාස්ටර් උනත් ගහගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඉන්නේ මේ වීඩියෝ එක චුට්ටක් ස්කිප් කරන්න එපා කියලා. ඉතින් guys මගේ ළඟට subscribe 200 subscribe 100ක් එහෙමනම් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා subscribe කරලා share එකක් දෙන්න. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යන්න අද වීඩියෝ එකට. ඉතින් guys මේ tips එක කරනවා නම් ඔයාලගේ landing එක ගැන හිතන්න ඕනි. ඔයාලගේ landing එක peak clock tower බොසිනොක් වගේ තැනකට බහිනවා නම් එහෙම කරන්න එපා. මොකද ඒ තැන් වලට බහින්නේ ප්‍රෝලා. එහෙම කරොත් ඔයාලට මේ tips එක කරගන්න බෑ. ඔයාලා මන් ලෑන්ඩ් කරා වගේ බෙමුඩා මැප් එකේ කොනකට බහැ ගන්න. ඊට පස්සේ ඔයාලා ලූට් එක දාගන්න විදිහ වෙනස් කරන්න. ගන්න දෙක දුර ගහන්න එකයි ළඟ ගහන එකයි තියාගන්න. ඉතින් ගොඩක් කට්ටිය දුර ගහන්න දෙකක් තියාගෙන ඉන්නවා. තව කට්ටිය ළඟ ගහන දෙකක් තියාගෙන ඉන්නවා. ඔයාලට මං කියලා දෙන්නම් දුර ගහන දෙකයි ළඟ ගහන දෙකයි තියාගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. දුර ගහන දෙකක් තියාගත්තා කියන්නේ ඔයාලට හදිසියවත් එනිමියෙක් ළඟ සෙට්ටුනොත් ඔයාලට දුර ගහන ගන්න එකකින් ගහද්දි එන්නේ ළඟ ගහන ගන්න එකකින් ගහලා ඔයාලා කීපර ගන්න. ළඟ ගහන ගන්න එකේ ස්පීඩ් එක වැඩි, දුර ගහන ගන්න එකේ ස්පීඩ් එක අඩුවෙන් යන්නේ. ඉතින් දැක්කම මොකද? ඒරියා ගාව තිබ්බේ දුර ගහන ගන්න. මං ආග තිබ්බේ ළඟ ගහන ගන්න. ඉතින් මං ළඟ ගහන ගන්න එකකින් ඒරියාට ගහලා ඉන්නවා මං කීපර ගත්තා. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ ළඟ ගහන ගන්නක් කියන හිටියොත් වෙන දේ. ළඟ ගහන ගන්නක් තියාගෙන ඉන්නවා කියන්නේ දුරින් එනිමේට ගහන්න බෑ. දුරින් එනිමේට ගහද්දී බුලට් ඇඟට නෙවෙයි යන්නේ. උගේ ඇඟ වටේට. ඒකට ඉතින් ඒ මිනිහා ඔයාලට දුර ගහන ගන්න එකකින් ගහලා ඔයාලා පිටර ගන්නවා. ළඟ ගහන ගන්නකට යූස් කරන්න දෙකේ ෂොටියක්, Max 7 එක, MP40 යක්, MP5 එක. ඉතින් දුර ගහන්න SKS woodpecker SPD ඒ වගේ ගන්නක් යූස් කරන්න. තව ඔයාලා බෝම්බ ගහන ගන්න ළඟ තියාගන්න. ඔයාලට ඒකේ වාසියක් තියෙනවා. එනිමි කෝල්ලයක් ගහුවොත් ඔයාලට ගන්න එකකින් ගහලා ඔයාලට එනිමියව ඩැමේජ් කරලා කිල් කරගන්න පුළුවන්. ඔයාලා පෑන් එකක් ළඟ තියාගන්න. මේ පෑන් එකෙන් ඔයාලගේ පිටිපස්සේ දැන් එනිමි ගහුවොත් පෑන් එකට වැඩිලා වෙන ඩැමේජ් එක අඩු වෙනවා. ඉතින් මම දැන් කියලා දෙන්නම් ඔයාලට දාගෙන යනවා කැරට් ස්කිල් මොනවද පෙට්ටි ස්කිල් මොනවද කියලා. ඉස්සෙල්ලාම පෙට්ටි ස්කිල් ගැන කතා කරමු. ඉතින් අපි සෝලෝනේ රෑන්ක් අප් කරන්නේ. ඉතින් අපි ගොඩක් දුරට ලෑන්ඩ් කරගන්න ඕනේ. ගොඩක් දුර ලෑන්ඩ් කරගන්න හරියන පෙට්ටි ස්කිල් එක තමයි ෆැල්කන්. අපිට ෆැල්කන් එකෙන් සාමාන්‍යයෙන් යාට වඩා දුරක් යන්න පුළුවන්. අපි දැන් කතා කරමු දාගෙන යන කැට් ස්කිල් ගැන. ඉතින් මම නම් දාගෙන යන්නේ එකේ ඇක්ටිව් ස්කිල් එකට. පැසිව් ස්කිල් වලට දාගෙන යන්නේ නයිරි, ලියෝන්, කයිලොස්. ඔය තුන් දෙනාගෙන් මගේ HP ඉක්මනට අප් වෙනවා. කැට් ස්කිල් ගැන නම් මම ඉතින් වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මං ඉස්සෙල්ලා වලට කිව්වේ ග්‍රැනේඩ් තියාගන්න කියලා. ඒකින් මේකට තමයි අපේ නෑනේ. මම මෙතන ග්‍රැනේඩ් දාලා එනිමේට ඩැමේජ් කරනවා. අපි එනිමේට එක වලියකදී එසිම තියාගන්න ඕනේ. ගොඩක් අය කරගෙන ඉන්නේ. ගහන්න යනවා. එහෙම කරන්න එපා. පොල්ලයක් ගහගෙන ඒ නැත්නම් හේත් එක හැංගිලා ඉඳලා ඔළුවටම බාලා ගහන්න ඕන. ඉතින් මම මෙතන කිව්ව වැඩේ කරනවා. මම මෙතන කරන්නේ එනිමිය දෙන්නේ පරියකෙද්දී පාඩුවේ පැත්තක ඉඳන් බලාගෙන ඉඳලා ඔළුවටම ගහන එක. Unstoppable! මම ආර කිව්වේ ඉවසීම තියාගන්න ඕනි කියලා. ඉතින් මමත් ඉවසීම තියාගන්න නැතුව ගිහින් තව ඉන්නේ කානවා. මම එක ගහන්න තව එකකින් කෑවේ. මම කොහොම හරි ඉතින් මැච් එකේ අවසාන දෙන්නට ගියා. මෙතනදී බෝම්බ ගන්න එකයි මම තියාගත්ත ග්‍රැනේඩ් එකම තමයි මැච් එක වින් කරේ.
මේක කොහොමද ඉතින් මම මේ කිව්ව ටිප්ස් එක පාවිච්චි කරලා පුළුවන් ඉතින් ඔයාලට ලේසියෙන්ම BR වල මාස්ටර් අහගන්න. ඉතින් ඕක තමයි මම කිව්ව ටිප්ස් එක. ඉතින් ඔයාලට මගේ ටිප්ස් එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් කරලා, කමෙන්ට් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ ඔයාලගේ අතටම ලබා ගන්න බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම good luck.